Hi guys, ඉතින් ඕන්න ඉතින් අද බලන්නේ 9 anniversary එකත් එක්ක ඒ කියන්නේ හෙට එන්න තියෙන OB54 අප්ඩේට් එකත් එක්ක අපිට free bundle 4ක් හම්බ වෙනවා. ඉතින් ඒ free bundle 4 කොහොමද හරියටම ගන්න කියලා ඉතින් අද මම වීඩියෝ කතා කරනවා. ඒකත් එක්කම ඉතින් අලුතෙන්ම ඊවෝ ගන්නයක් එන්න තියෙනවා. ඉතින් මම කලින් වීඩියෝ වල දැම්මා ඊවෝ ගන්න එක. ඉතින් ඒ ඊවෝ ගන්නේ කොහොමද හරියටම ඩිසයින් වෙලා තියෙන්නේ කියලා ඉතින් අද මම වීඩියෝ කතා කරනවා. ඒකත් එක්කම ඉතින් ස්ටෝර් එකේ අප්ඩේට් එකෙන් තියෙන දේවල් ටිකක් එක්ක ඉතින් 9 anniversary එකටම ස්පෙෂල්ම එන්න තියෙන මේල් ෆීමේල් බන්ඩල් දෙක ගැනත් ඉතින් අද මම වීඩියෝ කතා කරනවා. අන්තිමට ඔය වීඩියෝ බලන්න කියනත් එකම එහෙ නැති වැඩි කතාවක් නෑ. අද අපිම ගෙන අපි වීඩියෝ එකට හරි ඉතින් වීඩියෝ එකට යන කලින් මුලින්ම මතක් කරන්න ඕනේ අපේ දනු කය ටොප් අප් ස්ටෝර් එක මෙන්න මේ පේන නම්බර් 3 එකකට මැසේජ් එකක් දාලා ඔයාලට ෆාස්ට්ම ටොප් අප් කරන්න පුළුවන්. එහෙ නැති වැඩි කතාවක් නෑ. අපි යන් ඉවෙන්ට් එක බලන්න. හරි ඉතින් ඔයාලට මුලින් බලා ගන්න පුළුවන් ඔන්න QA ගේම ඉතින් 9 anniversary එකට පාටි ලොබි එකක් එන්න තියෙනවා. ඉතින් ඔයාලට ගේම් එකෙත් බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ලොග් වෙන දවස් ගාන අනුව අපිට ෆ්‍රී බෑක්පැක් එකක් ඉතින් ක්ලේම් කරගන්න පුළුවන්. ඒකත් එක්ක මෙන්න මේ වගේ සුප්‍රීම් ඩිසයින් කරපු ටයිටල් එකකුත් අපිට ෆ්‍රී ක්ලේම් කරගන්න පුළුවන්. ඉතින් පාටි ලොබි එකෙන් ඔයාලට මෙන්න මේ වගේ ටයිටල් එක පේනවා. ඉතින් ඒකත් සුපිරියා. ඒකත් එක්කම ඉතින් මෙන්න මේ වගේ ෆ්‍රී රිවර්ස් ටිකක් අපිට ක්ලේම් කරගන්න පුළුවන් මේ පාටි ලොබි එකේ. ඉතින් මං කිව්වා බන්ඩල් 4ක් අපිට ෆ්‍රී ගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න පළවෙනි බන්ඩල් එක තමයි මේක. පොඩින් පොඩි ඩීල් ටාස්ක් ටිකක් කම්ප්ලීට් කළා මේ බන්ඩල් එක අපිට ෆ්‍රී ක්ලේම් කරගන්න පුළුවන්. ඉතින් টොප් අප් කරන්න ඇති ඒක වාසියක්. මොකද ඉතින් යාළුවගේ වොලට් එකේ ගොඩක් කිට් නෑ. මෙන්න මේ වගේ කිට් එකක් ඉතින් ගත්තාම ඉතින් ඒක සුපිරියා. මොකද මේ කිට් එක සුපිරියටම ඩිසයින් කරලා තිනවා ගරින එකේ 9 anniversary එකත් එක්ක. ඒකත් එක්කම ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් ෆෑන් එකේ ස්කින් එකකුත් හම්බ වෙනවා. ඒකත් 9 anniversary එකේ විදිහටම ඩිසයින් කරලා තිනවා. ඒකත් එක්කම මෙන්න මේ වගේ පැරිෂූට් ස්කින් එකකුත් හම්බ වෙනවා. ඉතින් ඒකත් සුපිරියා. ඒකත් එක්කම ඉතින් මෙන්න මේ වගේ කාර් එකට ස්කින් එකකුත් හම්බ වෙනවා. ඒකත් සුපිරියටම ඩිසයින් කරලා තිනවා ගරින එකෙන් ෆ්‍රී දෙනවා උනාට සුපිරියටම ඩිසයින් කරලා තිනවා ගරින එකේ. ඒකත් එක්කම ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ගැනඩි ස්කින් එකකුත් ඒකත් එක්කම ඉතින් මෙන්න මේ බෑක්පැක් එක තමයි ඉතින් අපිට ලොග් වෙන දවස් ගාන අනුව ෆ්‍රී ක්ලේම් කරගන්න පුළුවන් වෙන්නේ. ඒකත් එක්කම ඉතින් ඔයාලට මෙන්න මේ වගේ පැරවල් ස්කින් එකකුත් බලා ගන්න පුළුවන්. ඒකත් ඉතින් අපිට ෆ්‍රී ක්ලේම් කරගන්න පුළුවන්. පොඩි පොඩි ඩීල් ටාස්ක් ටිකක් කම්ප්ලීට් කරලා ගන්න ස්කින් නැති අයට නම් ඉතින් සුපිරිම වාසියක්. ඉතින් මේ පොඩි පොඩි ඩීල් ටාස්ක් ටික කම්ප්ලීට් කරලා මේ ටික අනිවාර්යෙන් ගන්න කියලා මතක් කරනවා. හෙට 9 anniversary ගෙනවා. ඉතින් මේ ඉවෙන්ට් එකත් හෙට එනවා. ඉතින් අපි ඊළඟට බලන්න යන්නේ අපිට දෙවෙනියට ගන්න පුළුවන් ෆ්‍රී බන්ඩල් එක ගැන. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් ස්පෙෂල් ගෝල්ඩ් රොයල් ඉවෙන්ට් එකක් එන්න තියෙනවා. ඉතින් ඒ ඉවෙන්ට් එකට තමයි මේ බන්ඩල් එක ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් 7-5ක වියදමක් නැහැ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ අයිටම් සෙට් එකක් ඉතින් බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම ඉතින් ඉස්සරහට මෙන්න මේ වගේ ලෝ ප්‍රයිස් ෂර්ට් දෙක තුනකුයි. ඒකත් එක්කම ඉතින් ලෝ ප්‍රයිස් කලිසම් දෙක තුනකුයි ඉතින් ඇඩ් කරලා ඉතින් මේ ගෝල්ඩ් රොයල් ස්පෙෂල් ගෝල්ඩ් රොයල් ඉවෙන්ට් එක දෙනවා කියලා කියනවා. ඉතින් ඉස්සරහට ඉතින් ඒකත් ඉතින් සුපිරියා. අනිවාර්යෙන් මතක් කරනවා ගෝල්ඩ් ටික ඉතුරු කරගන්න ඉතින් টොප් අප් කරන්නේ නැති යන වාසියක් ඉතින් මේ ඉවෙන්ට් එකේ අනිවාර්යෙන් ගෝල්ඩ් ටික ඉතුරු කරගෙන මේ ඉවෙන්ට් එකම ඉතින් කවර් කරගන්න කියලා අනිවාර්යෙන් මතක් කරනවා. මොකද ඉතින් අපේ 7-5ක වියදමක් නැහැ. ඉතින් ගරින එකෙන් දෙන ගෝල්ඩ් වලින් තමයි අපි මේ ඉවෙන්ට් එක කවර් කරගන්නේ. හරි ඉතින් අපි ඊළඟට බලන්න යන්නේ අප්ඩේට් එකෙන් පස්සේ FF token ස්ටෝර් එකේ ඉතින් අප්ඩේට් එනවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් අලුතෙන් බන්ඩල් දෙකක් ඉතින් ඇඩ් කරලා තිනවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් මේ ෆීමේල් බන්ඩල් එක කලිනුත් ෆ්‍රී දුන්න බන්ඩල් එකක් ඉතින් පාර්ට්නර් ප්ලේස් වලට මතක ඇති. මේ බන්ඩල් එක ආපහු ඉතින් FF token වලට එක්ස්චේන්ජ් කරන්න ඉතින් ඇඩ් කරනවා කියලා කියනවා. ඉතින් අප්ඩේට් එකෙන් පස්සේ ඒකත් ඉතින් සුපිරි වාසිම් බන්ඩල් එකක් තමයි. ඒකත් එක්කම ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් මේල් බන්ඩල් එක. ඉතින් මේක ඩයමන්ඩ් වලට තමයි ස්ටෝර් එකේ තිබ්බ. ඉතින් මේක ඇඩ් කරනවා කියලා තියෙනවා. ඉතින් FF token වලට ඉතින් වෙනස් වෙයිද දන්නේ නැහැ. ඉතින් කොහොම හරි මේල් ෆීමේල් බන්ඩල් දෙකම ඉතින් ඇඩ් වෙලා එනවා. ඉතින් මේ බන්ඩල් දෙක තමයි ඉතින් 3-4 විදිහට ඉතින් අපිට ෆ්‍රී ගන්න පුළුවන් බන්ඩල් දෙක. ඉතින් මොකද කියනවනම් FF token අපිට නිකන් හම්බෙන්නේ ඉතින් නිකන් කියන්නේ ඉතින් ෆ්‍රී තමයි ඉතින් මේ බන්ඩල් දෙකත්. ඒකත් ඉතින් සුපිරියක් නැති අයට වාසියක්. ඉතින් අනිවාර්යෙන් මේ FF token වලට ඉතින් මේ ටික මේ බන්ඩල් දෙක එක්ස්චේන්ජ් කරගන්න කියලා අනිවාර්යෙන් මතක් කරගනවා. ඉතින් FF token ඉතුරු කරගන්න අනිවාර්යෙන්. හරි ඉතින් අපි ඊළඟට බලන්නේ 9 anniversary එකටම ස්පෙෂල්ම අලුතෙන්ම ඩිසයින් කරපු මේල් ෆීමේල් බන්ඩල් දෙක ගැන තමයි. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඉතින් මේල් ෆීමේල් බන්ඩල් දෙක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට දකුණු අත පැත්තෙන් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් අලුතෙන්ම ඩිසයින් වෙලා එන්න තියෙන මේල් බන්ඩල් එක. ඉතින් සුපිරිම ලුක් එකක් තියෙන සුපිරිම ඇනිමේෂන් ගතියක් තියෙන මේ බන්ඩල් එක ඉතින් සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා ගරින එකෙන්.
ඒකත් එක්කම ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ෆීමේල් බන්ඩල් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් සුපිරියටම ඩිසයින් කරලා තිනවා Garena එකේ. මේකේ මෙඩි ඉෆෙක්ට් එකකුයි මෙඩියෝ තද්ද ඉෆෙක්ට් එකකුයි කිල්ලක් දාපුවම ඉෆෙක්ට් එකකුයි දෙකක්ම එනවා මං හිතන්නේ. ඉතින් මේ බන්ඩල් එකත් එක්ක ඉතින් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් බයික් ස්කින් එකකුත් ඉතින් එනවා කියලා කියනවා. ඉතින් මේ ඉවෙන්ට් එකත් එක්ක ඉතින් මේක යුනිවර්සල් ටෝකන් වලට තමයි ඉතින් එනවා කියලා තියෙන්නේ. ඉතින් Garena එකේ මේක මේ ඉවෙන්ට් එක හෙට එනවා කියලා තමයි ඉතින් කියන්නේ. ඉතින් 9 anniversary එකත් එක්කම තමයි ඉතින් මේ ඉවෙන්ට් එක එනවා කියලා කියන්නේ. ඉතින් දින වෙනස් වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ බෑක්පැක් එකකුත් ඉතින් එනවා කියලා කියනවා. ඉතින් සුපිරියටම ඩිසයින් කරලා තිනවා මේ බන්ඩල් එක. ඉතින් කලින් anniversary වල වගේ නෙමෙයි. ඉතින් ගන්න කට්ටිය අනිවාර්යෙන් ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න. මේ බන්ඩල් එකේ තියෙන විශේෂත්වය තමයි ඉතින් ෆස්ට් එඩිෂන් කෝඩ් එකක් ඉතින් එනවා මේ බන්ඩල් එකත් එක්ක. ඉතින් ඒකත් සුපිරිම වාසියක්. ඉතින් ගන්න කට්ටිය අනිවාර්යෙන්ම ඩයමන්ඩ් රෙඩි කරගන්න. හරි ඉතින් අපි ඊළඟට බලන්න යන්නේ 9 anniversary එකටම ඩිසයින් කරපු අලුතෙන්ම එන්න තියෙන Evo ගන්න එක. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් AUG ගන්න එකට එන්න තියෙන අලුත්ම Evo ගන්න එක. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් ඩැමේජ් එකයි රෙට් ඔෆ් අය දෙකක් තියෙනවා. ඉතින් මැගසින් නම් රින්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ලෙවල් 7 දී සුපිරිම ලුක් එකක් තියෙනවා. ඉතින් මේක ජූලි 2 වෙනිදා Evo wallet එකට තමයි ඉතින් එනවා කියලා කියන්නේ මේ ගන්න එක. ඉතින් මම මේක ලං වෙලා ඉතින් හරියටම කම්ෆර්ම් වුණාම ලං වෙලා ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකක් දාන්න. ඉතින් මේක හරියට මේ දවසටම එනවද නැද්ද කියලා ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් සුපිරිම ඉෆෙක්ට් එකක් තියෙනවා. ඉතින් ලෙවල් 1 වලදී ඉතින් සුපිරිම ලුක් එකක් තියෙනවා. ඉතින් ඒ ගන්න එක ලෙවල් 1 එකේ තියෙද්දි ඉතින් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් ඩැමේජ් එක රෙට් ඔෆ් 5 දෙකයි. ඉතින් ලෙවල් 2 දී තියෙනවා ස්පෙෂල් එලිමිනේෂන් නොටිෆිකේෂන් එකක්. ඒක සුපිරියක්. ඉතින් ලෙවල් 2 දී සුපිරි. ලෙවල් 3 දී ඉතින් මෙන්න මේ වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. ඒක සුපිරියටම තියෙනවා. ඉතින් අවුලක් නැහැ. ඉතින් ඒ වගේම ඉතින් ඔයාලට ලෙවල් 4 දී බලා ගන්න පුළුවන් එනිමි එක්ට වෙඩි තිබ්බහම ඉතින් එනිමියට වදිනකොට පෙන්වන ඉෆෙක්ට් එකක් තමයි ඉතින් මේ හිට් ඉෆෙක්ට් කියන්නේ. ඉතින් ඒක සුපිරියටම ඩිසයින් කරලා තිනවා Garena එකෙන්. ඒ වගේම ඉතින් ලෙවල් 5 දී ඔයාලට බලා ගන්න පුළුවන් එලිමිනේෂන් ඉෆෙක්ට් එක. ඉතින් එනිමියා කිල් වුණාම පෙන්වන ඉෆෙක්ට් එක. ඉතින් මේ ගන් එකෙන් ෆයර් කරලා ඉතින් කිල් වුණාම පෙන්වන ඉෆෙක්ට් එක. ඒකත් එක්කම ඉතින් ගන් එකෙන් වෙඩි තිනකොට ෆයරින් ඉෆෙක්ට් එකත් ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ස්කෝප් ස්කින් එකකුත් එනවා. ඉතින් මේ ගන් ස්කින් එකත් එක්ක ඉතින් මේ Evo ගන්න එකත් එක්ක ඔයාලට පේනවා ඇති ඉතින් සුපිරියටම ඩිසයින් කරලා තිනවා ඒ ස්කෝප් ස්කින් එකත්. ඉතින් ඒකත් සුපිරියක්. ඒ වගේම ස්පෙෂල් සවුන්ඩ් එකකුත් ඉතින් මේ Evo ගන්නත් එක්ක ඉතින් ස්පෙෂල්ම සවුන්ඩ් ඉෆෙක්ට් එකකුත් එන්න තියෙනවා. ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ලෙවල් 4 ගියපුවාම මෙන්න මේ වගේ තමයි ඉතින් ලෙවල් 4ට අප්ඩේට් කරපුවා. ඉතින් මෙන්න මේ වගේ නිව් ලුක් එකක් තමයි ඉතින් තියෙන සුපිරිම ලුක් එකක් තියෙනවා. ඉතින් පේනවා ඉතින් ගන්න එකේ ඉෆෙක්ට් එක පවා ඉතින් සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා. ඉතින් Garena එකෙන් පේනවා ඇතිනේ. ඉතින් ආයේ Evo ගන්න එක සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා Garena එකෙන්. ඒ වගේම ඉතින් ලෙවල් 7 දී අපිට හම් වෙනවා ටයිටල් එකකුත් ඉතින් ඔයාලට මතක ඇති M60 Evo ගන්න එකටත් ඉතින් මෙන්න මේ වගේ ටයිටල් එකකුත් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ලෙවල් 7ට මැක්ස් කරපුවාම මෙන්න මේ විදිහේ ඉමෝට් එකක් තමයි ඉතින් එන්නේ. ඒකත් සුපිරියටම ඩිසයින් කරලා තිනව නේද යාළුවනේ. ඉතින් අවුලක් නැහැ. ඔයාලට ඉතින් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් මැච් එකේදී මේ ඉමෝට් එක දාපුවම පෙන්නන විදිහ ඉතින් සුපිරියක් පේනවනේ. ඉතින් ඉමෝට් එකේ සුපිරියටම ඩිසයින් කරලා තිනව Garena එකෙන්. ඒ වගේම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ගන් එක ගන් ස්විච් කරනකොට ඉතින් ගන් ස්විච් ඉෆෙක්ට් එකකුත් තියෙනවා. ඉතින් මේ ගන්නත් එක්ක මේ Evo ගන්නත් එක්ක ඒ වගේම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් එනිමියට ස්කෝප් කරද්දී ස්කෝප් එක පෙන්වන විදිහ ඉතින් මෙන්න මේ විදිහට තමයි ස්කෝප් එක පෙන්වන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති ඉතින් ස්කෝප් එක ඉතින් සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා. ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තමයි ස්කෝප් කරලා ඉතින් ෆයර් කරනකොට පෙන්වන්නේ. ඉතින් ඒකත් සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ගන්න කට්ටිය අනිවාර්යෙන් ඩයමන්ඩ් රෙඩි කරගන්න. මේක ජූලි මාසේ 2 වෙනිදා තමයි ඉතින් එනවා කියලා කියන්නේ. Evo wallet එකක් එක්ක ඉතින් ඒක ලං වුණාම මම හරියටම කන්ෆර්ම් වුණාම ඉතින් කන්ෆර්ම්ද නැද්ද කියලා බලලා ඉතින් හරියටම ලං වුණාම ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ගන්න කට්ටිය අනිවාර්යෙන් ඩයමන්ඩ් රෙඩි කරගන්න. හරි ඉතින් අපි ඊළඟට බලන්නේ අපිට එන්න තියෙන තවත් සුපිරි ඉවෙන්ට් එකක් ගැන. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් රෂ් බෝට් කියලා අලුත්ම ඉවෙන්ට් එකකට එන්න තියෙන මේ බන්ඩල් එක. මේක ෆුල් බන්ඩල් එකක් විදිහට තමයි ඉතින් එන්නේ. තුම් සවුර වගේ ෆුල් බන්ඩල් එකක් විදිහට තමයි ඉතින් මේ බන්ඩල් එකත් එනවා කියලා කියන්නේ. ඉතින් අලුත්ම ඉවෙන්ට් එකකට තමයි මේ බන්ඩල් එක එන්නේ. ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලූට් බොක්ස් 7ක් ඉතින් එනවා මේ බන්ඩල් එකත් එක්ක. ඉතින් එක එක පාට ඩිසයින් කරපු සුපිරිම ලූට් බොක්ස් 7ක් ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ බන්ඩල් එකත් එක්ක මේ ලූට් බොක්ස් 7ම එනවා කියලා තමයි ඉතින් කියන්නේ. මේ ඉවෙන්ට් එක ගැනත් ඉතින් මම කන්ෆර්ම් ඩේට් එකක් දැනගත්තා. ඉතින් අනිවාර්යෙන්ම මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. හරි ඉතින් අපි ඊළඟට බලන්නේ අප්ඩේට් එකෙන් පස්සේ ස්ටෝර් එකට අලුත්ම බන්ඩල් සෙට් එකක් ඇඩ් වෙනවා කියලා තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් ස්ටෝර් එකේ බන්ඩල් ටිකයි ඉමෝට් ටිකුයි ඉතින් ඇඩ් වෙනවා කියලා තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් අලුතෙන්ම ස්ටෝර් එකට ඇඩ් වෙන්න තියෙන මේල් බන්ඩල් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ බන්ඩල් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් අමුතුම ලුක් එකක් තියෙනවා. ඉතින්
අමුතු විදිහට ඩිසයින් කරලා තියෙනවා මේ බණ්ඩල් එක. ඒකත් එක්කම ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ෆීමේල් බණ්ඩල් එක බලා ගන්න පුළුවන්. ඒ බණ්ඩල් එකත් එක්ක මෙන්න තියෙන මේ ෆීමේල් බණ්ඩල් එක. ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට එන්න තියෙන මේල් බණ්ඩල් එක. ඉතින් මේ බණ්ඩල් තුන තමයි ඉතින් අලුතෙන් ඇඩ් වෙනවා. මේ බණ්ඩල් ටික තමයි ඉතින් මේ තුනයි තව ඇඩ් වෙයි ඉතින් අලුතෙන්. ඒ වගේම ඉතින් පරණ බණ්ඩල් ටිකත් එක්කම දෙයි. ඉතින් ඒ වගේම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉමෝට් පැත්තට ගියාම මෙන්න මේ වගේ 6-7 ඉමෝට් එක ඉතින් ඇඩ් වෙලා තියෙනවා ස්ටෝ එකට. මේක ආවේ ඉතින් ෆේඩඩ් ටීල් ඉවෙන්ට් එකක් විදිහට. ඉතින් ෆේඩඩ් ටීල් එකට ජෙම් 1500ක් කරගලා ගත්ත අයට ඉතින් ගෞරවයෙන් බුදු සරණයි තමයි ඉතින් හරි ඉතින් මේ ටික තමයි අපිට එන්න තියෙන ඉවෙන්ට් සෙට් එකට සහ ඉතින් අයිටම් ටිකකට තියෙන ඉතින් ෆ්‍රී අයිටම් ගොඩක් ගැන ඉතින් අද මම මේ වීඩියෝ කතා කරා. ඉතින් ගන්න කට්ටිය අනිවාර්යෙන් ගන්න. ඉතින් මේ ෆ්‍රී අයිටම් සෙට් එකම එන ඉතින් අදගෙන අපි වීඩියෝ කරා මේ වගේ තවත් අලුත් වීඩියෝන් සෙට් එකමු ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ටත් බලන්න වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා ලයික් එක කමෙන්ට් එක මාර වැදගත්. එහෙනම් ඉතින් අදගෙන අපි වීඩියෝ කරා මේ වගේ තවත් අලුත් වීඩියෝන් සෙට් එකමු. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න බයි බයි.